සමිඳුර ප්‍රශංසා තවත් ලස්සන සුන්දර උදෑසනක අපි අවදිලා ඉන්නවා ස්වාමින් වහන්සේගේ හඬ වන්දන පිණිස. ප්‍රථමයෙන් ජීවමාන ස්වාමින් වහන්සේට මම ස්තුති කරනවා දවසේ අපිට උන්වහන්සේගේ හුස්ම තව දවසක් ජීවත් වෙන දැක්වූ කරුණාව නිසා. ඉතින් ඊයේ රාත්‍රියේ අපි බෙරේකා ප්‍රශංසාව කරා. ඉතින් බොහෝ දෙනාගේ ජීවිත වලට ඊයේ බලපෑවා. ගොඩක් අය මාත් එක්ක කතා කරා. ඉතින් ඒ සිළු දේ නිසා ස්වාමින් වහන්සේට මම ස්තුති කරනවා. ඒ දවස් පුරාවට අපි පෝෂණය කරලා මඟ පෙන්වලා ආශිර්වාද කරපු ස්වාමින් වහන්සේට මම ස්තුති කරනවා. හොඳයි. අපි පෙරලගමුද ගීතාවලිය. ඔබ දන්නව නේද ගීතාවලිය කියන්නේ කවුද කියලා? දෙවියන් වහන්සේගේ ගායකයා. හදවත දිනාගත්ත කෙනා. අපි පෙරලගමුද ගීතාවලිය 77. ගීතාවලිය 77 20 වෙනි වගන්තිය ළඟ අපි නතර වෙන්න යනවා. ඔබ මෝසෙස් සහ ආරෝන් ලවා බැටළු රැලක් මෙන් ඔබගේ සෙනගගෙන ගියසේක. ඔබ මෝසෙස් සහ ආරෝන් ලවා බැටළු රැලක් මෙන් ඔබගේ සෙනගගෙන ගියසේක. ඉතින් බයිබලයේ හැම තැනකම පටන් ගැනීමේ සිට මම දන්නවා පටන් ගැනීමේ සිටම දෙයයන් වහන්සේගේ සෙනගව දෙයයන් වහන්සේ සමාන කරන්නේ කිතුණුවාව බැටළුවාට. ඉතින් අද බොහෝ අය යම් යම් දේවල් එක්ක කිතුණුවාව වෙන වෙන සත්තුන්ට සමාන කරන්න හදනවා සමාන කරලා තියෙනවා. නමුත් බයිබලයේ කියනවා කිතුණුවා උන්වහන්සේගේ සෙනග සමානයි බැටළුවන්ට කියලා. බැටළු එක. ඉතින් මෝසෙස් සරා ගලවාගෙන ආපු උන්වහන්සේගේ සෙනග උන්වහන්සේ රැගෙන ගිය විදිය මෙතන පෙන්නනවා. කොයි වගේද? බැටළු රැලක් මෙන්. ඔබ දන්නවද බැටළුවෙක්ට එඬේරෙක් නැතුව කිසි දෙයක් කරන්න බෑ. තම සිතගේ පරිදි ඔවුන්ට ජීවත් වෙන්න දන්නේ නැහැ. බැටළුවට තනියම වදන්න දන්නෙත් නෑ. ඔබ ඒක දන්නවද? ඒක තමයි එඬේරෙක් එන්නේ රෑ යාමෙන් යාමයට. මතකද ජේසුස් වහන්සේගේ උපන්නේ සිහි කරනකොට ලියනකොට සුදු ලෝකතුමා කියනවා රෑ යාමෙන් යාමට හිටියේ. ඒ මොන ඒ කවුද ඒ බැටළුව බලා ගන්න අය? ඒ තමයි නේද? ඒ නොකෝඩ් කියන එහෙම නැත්තම් ඒ පූජා කරන්න ඉන්න බැටළුවව කැලලක්වත් පළුද්දක් නැතුව ඒ බැටළුවව බලාගත්තු අය ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා පොඩි ඉංගියක් දෙන්නම් එනං ජේසුස් වහන්සේ ඉපදුනේ ඊශ්‍රායලයේ බැටළුවෝ පැටව් වදන කාලක එනං. හරිද? ඕකේ. ඉතින් මොකද වුනේ මේ තම සිතගේ පරිදි බැටළුවාට ගමන් කරන්න බෑ. තනියම වතුර බොන්න දන්නේ නැහැ, තනියම කන්න දන්නේ නැහැ, තනියම වදන්න දන්නේ නැහැ. ඒ නිසා මෙතන කියනවා මෝසෙස් හරහා බැටළු රැලක් මෙන් අරගෙන ආවා කියලා. ඉතින් සභාවට එකතු කරාලු බයිබලයේ අලුත් කිව්සෙම කියනවා ගැලවෙන්නා උන්ගේ ගන්න සභාවට එකතු කරාලු. මොකටද? ගමන යන්න කියලා දෙන්න. ඊට සමහර අය ටිකක් දැනගෙන පොඩ්ඩක් දැනගෙන අපිට සභාවක් අවශ්‍ය නැහැ, අපිට ක්‍රිස්තුස් වහන්සේ ඕනේ නැහැ කියලා එනා ඉන්නවා. ඒක උදේට මතක තියාගන්න යක්ෂයා කාව කියලා ගම්දෝයි කියලා සොයමින් ඉන්නවා. ඒ නිසා ආදර දුවේ පුතේ එඬේරට විතරයි නිශ්චලෝ දී අසලින් නිල් තන ගොදුරු මැදින් අරන් යන්න පුළුවන් කෙනා. ඉතින් එඬේර ඉදිරියේ බැටළුව වෘකයාට සිංහයාට නරින්න බය නැහැ. කුලිකාරයා නෙමෙයි එඬේර කියන්නේ නේ. කුලිකාරයා දිවි රැකගන්නට බැටළුවන්ව දාලා දුවනවා. නමුත් දිවි දී බැටළුවන් රැකගන්නේ එඬේර. ඒ නිසා එඬේරෙක් සහ බැටළුවෙක් අතර තියෙන සම්බන්ධතාවය ඉතා අනර්ගයි පුදුමයි. ඉතින් ඔබ කවුළුද? ස්වාමීන් වහන්සේගේ බැටළුවෝලු. ඉතින් ස්වාමීන් වහන්සේ අපේ එඬේරා. ඉතින් උන්වහන්සේ අපේ එඬේරෙක් ලෙස උන්වහන්සේ අපේ බැටළු පෝතකයාණෝ කියලා කියනවා. ඒක කියලා මම යහපත් බැටළු එඬේරා කියලා. ඒ නිසා අද දවසේ ඔබ බාර දෙන්න ඒ එඬේරට. උන්වහන්සේ ඔබව යහපත් බැටළු එඬේරෙක් විදියට ඔබේ ගමන ඔබ පෝෂණය කරමින් රැකගැනීමෙන් මරණ සෙවණ මිටියාවත මැදින් නිල් තන ගොදුරු මැදින් නිශ්චල වූ දී අසලින් උන්වහන්සේගේ දණ්ඩෙන් හා සැරෑටියෙන් ඔබව රැගෙන යාවි. අපි නැගිටිමු දෙන යාචනා කරමුද? ස්වල බලධාරී ජීවමාන දෙවි සම්මුදේ ස්තුතිවන්ත වෙනවා මේ අනුතුම් වචන නිසා කතා කරන්නව මාව දසල කීකරුනව සියලු සෙනගද ඔබ ආශිර්වාද කරන්න. ඔබගේ මහත්තුම දය අතර බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. ආමෙන්. 25 වෙනිදා අපි වත්තල පුරහරේදී එකතු වෙන්න යනවා ලස්සන සුවමයක් එක්ක. ඉතින් ඒ සඳහා ඔබ යාචනා කරන්න. ඒ සඳහා ඔබ දායක වන්න. අපිට මුදල් පැත්තෙන් නෙමෙයි අපි කතා කරන්නේ. අපිට මුදල් හම්බෙලා ඉවරයි. අපේ මුදල් අපේ සභාවේ අය එකතු කරලා ඉවරයි ඒකට. මම මේ කියන්නේ ඔබ මුදලින් නෙවෙයි ඔබගේ සහයෝගය ඔබගේ යාච්ඡාවෙන් ඒ වගේම ඔබ සුභාරංචියෙන් ඔබේ දේ
කරන්ට ඉතින් ඊයේ ගොඩක් අය කතා කරලා ඇහුවා අපිට මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි අපි සභාවේ ඒක කරලා ඉවරයි ඒ නිසා ඔබ සුභාරංචි කියන තව කෙනෙක් ළඟට යන්න දවසක් කැපකරන්න ඒ ප්‍රදේශවලට ගිහිල්ලා වත්තල පැතිවලට ගිහලා ඔබ කතා කරලා කියන්න 25 වෙනිදා මෙන්න මෙහෙම දෙයක් වෙන්න තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරાવી ජේසු පිටයි මම බද සමීර හැම වෙලෙම රුධිරය සතරා මට යලි ශ්‍රේ වචනත් එක්ක එතෙක් ඔබට ජේසු පිටයි සුබ දවසක්